සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. මම අදත් අලුත් රසමතකයක් අරගෙන ඔයාලත් එක්ක එකතු වෙන්න ආවා. ඒ වගේම ඔයාලව ආදරෙන් සාදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. අපි බලමු මම අද මොනවද හදන්න යන්නේ කියලා. මම අද හදන්න යන්නේ හුරුල්ල මාළු කරි එකක්. ඉතින් බලමු මගේ ක්‍රමයට මම මේක හදන්නේ කොහොමද කියලා. එන්නකෝ අපි යමු වීඩියෝ එකට. හුරුල්ල මාළු ග්‍රෑම් 250 තමයි මම අරගෙන තියෙන්නේ. අපි මේක හොඳින් සෝදගෙන පිරිසිදු කරලා කපාගමු. මම මෙන්න මේ විදිහේ දෙකට මැදින් මාළු ටික කපා ගත්තා. දැන් අපි මේ ටික සීසන් වෙන පැත්තකින් තියාගන්න ඕනේ. ඒකට මම මිරිස් කුඩු තේ හැඳි දෙකක්, ඒ වගේම ලුණු කුඩු, ගම් මිරිස් කුඩු, කහ කුඩු, මේ තියෙන බැඳපු තුන පහ. මේ ඔක්කොම එකතු කරලා මාළු එක හොඳින් මේ විදිහට අනා ගන්නවා. ඊට පස්සේ මම කරන්නේ දෙහි බෑයක යුෂ එකතු කරලා ආයෙත් වතාවක් මේක හොඳින් අනාගෙන සීසන් වෙන්න විනාඩි 20ක් පැත්තකින් වහලා තියනවා. දැන් අපි ඉඟුරු සුදුලෝණු කරඳ මුංගු කරාමු නැටි කුරුඳු පොතු මේ ඔක්කොම හොඳට පේස්ට් එකක් නිකන් කතා ගමු. ඊට පස්සේ බීලෝණු අමු මිරිස් මේ දේවල් කපලා කරපිංච කළ ටික එකතු කරගෙන මේ ටික මේ විදිහට තියාගමු. දැන් මම කරන්න හදන්නේ මිරිස් කුඩු ටිකකුයි කහ කුඩු ටිකකුයි එකතු කරලා වතුර ටිකක් එකතු කරලා මේ මිශ්‍රණය හදලා පැත්තකින් තියනවා. ඒකටම මම ගොරක ටිකකුත් එකතු කර ගන්නවා. මැටි හට්ටියක් රත් වෙන්න තිබ්බා. මැටි හට්ටිය තමයි අපි අද මේ මාළු කරි එක හදන්නේ. පොල් තෙල් ටිකක් එකතු කරගමු. ඉස්සෙල්ලාම අපි තලාගත්තු දේවල් ටික මේ තෙල් එකට එකතු කරගන්නවා. බීලෝණු, කරපිංච මේ දේවලුත් එකතු කරලා තෙල් එකේ සුවඳ එනකන් හොඳින් ටෙම්පරාදු කරගමු. දැන් අපි හදලා පැත්තකින් තියාගත්ත මිරිස් පේස්ට් එක තෙල් එකට එකතු කරගන්නවා. මම අද ටිකක් සැරට තමයි මේ මාළු ටික හදාගන්නේ. ඔයා සැර කන්න කැමති කෙනෙක් නම් මේ දේවල් අඩු වැඩි කරලා හදාගන්න. දැන් අපි සීසන් වෙන පැත්තකින් තියාගත්ත මාළු ටික මේ වෙලාවේදී එකතු කරගමු. අන්තිමට තමයි මම අමු මිරිස් ටික එකතු කරගන්නේ. අමු මිරිස් වල සැර ඒ විදිහටම තියාගන්න පුළුවන් අන්තිමට එකතු කරගත්තාම. මේ වෙලාවේදී අපි ගොඩක් හැඳි ගන්න නැහැ. සාමාන්‍යයෙන් යන්තමින් මේ විදිහට හැඳි ගාගමු. ලුණු කුඩු ටිකක් මේ වෙලාවේදී එකතු කරගන්නවා.
බැදපු 3-5 එකතු කරගන්නවා. තව වතුර ටිකක් තිබ්බොත් හොඳයි කියලා මට හිතෙනවා. ඒ නිසා මම තව වතුර ටිකක් එකතු කරගත්තා. මේ වෙලාවේදී මම හැන්ද පාවිච්චි කරන්නේ නැතුව මේක හොඳින් හොලව ගන්නවා. අපිට මේ හුරුල්ල මාළු කරි එක බැදලා වගේම කිරි දාලා හදලත් රසට කන්න පුළුවන්. මිරිසට හදනකොට නම් මම හදන්නේ මේ ක්‍රමයට තමයි. මේ විදිහට හදලා බලන්න. මේ විදිහටත් ගොඩාක් රසයි. ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන් හිටියට. අපි ආයෙ දවසක අලුත් රසවත් එකකින් හමු වෙමු යාළුවනේ. එහෙනම් මම අද ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. subscribe button එක touch කරගෙන යන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. Thanks for watching.